ගොඩක් වීඩියෝස් වල තියෙන ඉතින් මාරාන්තික යකාටුවා ගහලා කියලා නේද? අපි ඉතින් බලපු ඉතින් මාරාන්තිකයිද නැද්ද කියලා. ඔන්න guys ඉතින් අපි ඇවිල්ලා තියෙන place එකට මේක තමයි යකාටුවාව කන්ද. කන්ද කියන්නේ ගල නේද? සීතාවක අවිස්සාවෙල්ල තියෙන අනිවාර්යෙන් එන්න මේ මාර ලස්සන view එකක් තියෙන මේ පැත්තේ. පන්දර ගලවුන්ටම ගලවන්නට. ගලෙන් පල්ලේ. ගලෙන් පල්ලේ. ඔව් නේ. යන්නේ කවුරු. ඔන්න ඉතින් අපි මෙතනට ආවේ තමයි තියෙන අවසාන ගෙදර ඉතින්. ඉතින් ඔන්න අද අපි ඇවිල්ලා තියෙන අවිස්සාල ටවුන් එකට මේ වෙලාවේ තියෙන අවිස්සාල ටවුන් එකේ අද මාත් එක්ක ඇවිල්ලා අපේ තිසර 1 hour later. ඉතින් අද අපි යන්න ඇවිල්ලා තියෙන්නේ යකාටුවා ගලට. ඒ කියන්නේ මානි යංගම පැත්තට තමයි අපි අද යන්න ඕනේ. ඔයාලට බලාගත්ත හැකි. ඊට අද අපි අවිස්සාල ටවුන් එකේ තිසරයි මායම මාද ට්‍රැවල් වීඩියෝ එක කරන්න යන්නේ. වෙනස් වයිබ් එකකින් අද වීඩියෝ එක අපි කියනවා ඉතින්. වීඩියෝ එකෙන් යන ගමන් අනිවාර්යෙන් එන සෙට් එකු. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. Let's go. I wake up to a little bit of drool on my pillow, feel like it's gonna be a bad day. Yeah, I'm tired of shit, and the coffee ain't hit yet, damn ain't that great. I don't wanna go to work, cause my boss is a jerk, and I'm not even that paid. I need a change in my life, cause I don't feel alive, and there's nothing that makes me happy. Oh, hold my beer for a minute, I'm about to quit my job. A few moments later. අපි මේ වන වෙඩින්නේදී අවිස්සාල පනාවල පාරේ ඉතින් පනාවල පාරේ දිගටම යන්න ඕනේ. එහෙනම් අපි ඉස්සරහට යන ගමන් කතා කරමු. This is just the beginning. I need a big change, help me feel like living. I need a big swing, home runs I'm hitting, and I'll never look back, moving on till I get it all. And we all got dreams, we all want things, but what you gonna do for it? How you gonna move for it? What you gonna be? And do you believe you can do anything? 1 hour later. ඔන්න ඉතින් අපි බයික් එක ඇවිල්ලා නැවතුවා පතාවල හන්දියෙන්. ඔන්න ඉතින් අපි ආවේ අපේ චීස් කෑල්ලගේ පිටේ තමයි ඉතින් අපි ආවේ. ඉතින් අපි ඕන තරම් මෙහෙ ඇවිල්ලා නම් තියෙන ඇවිල්ලා තිබ්බට අපි ජීවිතේ යකාටුවාව ගලට ගිහිල්ලා නැහැ. අර පේන්නේ ඈ ඉතින් යකාටුවාව. ඕකට තමයි අද අපි යන්නේ ඉන්නේ තිසරයි මා ඉතින් ගැම්මට. අපිට යන්න ලොකේෂන් එක කියලා දින්නේ රංගේගම පාරෙන් දාලා තමයි යන්න කියන්නේ. අපි ඉතින් මේ පාරත් හොයාගෙන යන් ගිහිල්ලා අනිවාර්යයෙන් අපිට බයික් එකේ යන්න බෑ. ගොඩක් දුර ඉතින් අර කම්බක් කුට්ට අපිට බයික් එකේ යන්න බෑනේ. ඔයාලත් අවිස්සාය ලවට ඉන්න කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන් මෙතන ට්‍රැවල් කරන්න එන්න. ට්‍රැවල් කරන්න ආස කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන් මෙතනට එන්න. ඇත්තටම සුපිරි ප්ලේස් එකක් ඉතින් හැමෝටම හිතට වදින මාරම ලස්සන ප්ලේස්. එහෙනම් අපි ඉදිරියට යන් ඉතුරු වීඩියෝ සෙට් එකෙන් අපි එහෙනම් සෙට් වෙමු. A little bit of drool on my pillow, feel like it's gonna be a bad day. Yeah, I'm tired of shit, and the coffee ain't hit yet, damn ain't that great. I don't wanna go to work, cause my boss is a jerk, and I'm not. Hello guys, ඉතින් ඔන්න ඉතින් අපි ඉතින් වෙලංගල් හන්දියත් පාස් කරගෙන ඇවිල්ලා දැන් ඉතින් අදාළ ස්ථානට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අර ඉස්සරහ පුදු පිළිමයක් තියෙන ඉතින් පුදු පිළිම ගාවෙන් අපි වමට දාලා ගමන් ඉස්සරහට යන්න. එහෙනම් ඉතින් අපි දිගටම යන් ඉතින් ගිහලා බලමු. A little bit of drool on my pillow, feel like it's gonna be a bad day. Yeah, I'm tired of shit, and the coffee ain't hit yet, damn ain't that great. I don't wanna go to work, cause my boss is a jerk, and I'm not even that paid. I need a change in my life, cause I don't feel alive, and there's nothing that makes me happy. Oh. A few moments later. ඔන්න guys ඉතින් අපි ඇවිල්ලා තියෙන්නේ දැන් යකාටුවාව අතන බෝඩ් එකක් ගහලා තියෙනවා මෙතන. ඉතින් අපි එතන පොඩ්ඩක් නැවතුවා. මේ ගහලා තියෙන්නේ මේ යකාටුවාව කියලා මේ පැත්තට කිලෝමීටර් එකමාරක් තියෙන කියලා ගහලා තියෙනවා. එන්න මේ පාර තමයි අපිට යන්න තියෙන්නේ. ඉස්සරහට කියලා බලමු නේද ඉස්සර? තාත්තේ. හරි නේ. Let's go. 1 hour later. ඔන්න guys ඉතින් අපි කඩයක් ගාවිලා නැවතුවා. ඇත්තටම ඇත්තටම ගන්න මොකුත් නැහැ. අත්ත ඉතින් මගෙන් අරන් එන්න ඕනි. අපි ඉතින් තිසර ගියා ඉතින් කඩේට මොනවද අරන් එන්නේ කියලා. අපි ඉතින් තිසර මොන හරි අරන් එනවා. ඉතින් මෙන්න මේ කඩෙන් තමයි ඉතින් ගන්න වෙන්නේ. ඉතින් උඩ කඩ නැහැ. ඔයාලා අනිවාර්යෙන් මොනවද අරන් එන්න නැත්නම් ඉතින් මේ කඩෙන්වත් අනිවාර්යෙන් ගන්න. 1 hour later. ඔන්න ඉතින් guys ඉතින් අපි දැන්ටවත් තව ඇත්තටම ගොඩක් උඩ තව ඇවිල්ලා තින්නේ. ඇත්තටම මාර කන්දක් තියෙන්නේ. ඇත්තට වාහනෙන් ඔයාලා ගොඩක් දුර එන්න ඕනේ. ඒ වගේ මාර කන්දක් තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ ඇත්තටම බෝඩ් එකේ තියෙනවා කිලෝමීටර් එකක් තියෙනවා යකාටුවාව ගලට. එහෙනම් ඉතින් guys අපි යන් උඩට යන්න හදන ඉතින් ඉස්සරහට අපි කියලා බලමු. අපි චීස් කෑල්ල පිට යන්නේ අපි. මොකක්ද කියන්න තියෙන වීඩියෝ එක ගැන? අතර වීඩියෝ එක හොඳයි නේ. ඔයාලා අනිවාර්යෙන් ලයික් එකක් දාලා සකර ස්පයිස් පාරක් දාන්න අනිවාර්යෙන්. A little bit of drool on my pillow, feel like it's gonna be a bad day. Yeah, I'm tired of shit, and the coffee ain't hit yet, damn ain't that great. I don't wanna go to work, cause my boss is a jerk, and I'm not even that paid.
I need a change in my life, cause I don't feel alive and there's nothing that makes me happy. Hold my beer. ඔන්න guys ඉතින් අපි ඇවිල්ලා බයික් එක නැවතුවා. ඇත්තටම ගොත් එහෙම උඩරින් මෙතනට මේක විතරයි එන්න පුළුවන්. මෙතන තියෙනවා අපිට ගාඩන් එකක්. එතන තමයි අපි බයික් එක දැම්මේ. ඉතින් එතන දාලා අපි ඉස්සරහට ගිහලා බලන්න ඕනේ කොහොමද තත්ත්වය කියලා. guys අපි උඩ ඉඳන් පල්ලට ඇවිල්ලා ඉතින් දැන් මේ පාරේ තමයි ඉතින් අපිට යන්න තියෙන්නේ. ඉතින් යන්න බෑ. මෙතනින් යහට වල පයින්ම තමයි යන්න තියෙන්නේ. එහෙනම් ඉතින් අපි ඉස්සරහට ගිහලා බලමු නේද? One hour later. Hello guys, ඉතින් ඔන්න අපි ඇත්තටම පොඩ්ඩක් මාන්සුනා ඇත්තටම හති අච්චර දුරින් ඉඳන් අපි ආවා. ඇත්තටම මේ මාන්සුනා අපි ඉතින් බීව චුට්ටක් බොන්න යන්නේ. සුපිරි ඇත්තටම ලස්සනයි මේ ටික. දැන්ට මේ ටිකත් මෙහෙම ක්වොලිටි කියන්නේ ඉතින් අනිත් ටික කොහොමද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මේ සම්බන්ධව පොඩ්ඩක් ගහලා ඉතින් ගමන පටන් ගන්න තමයි ඉතින් guys තියෙන්නේ. ඔන්න guys ඉතින් අපි ඉතින් දැන් පොඩ්ඩක් වාඩිලා ඉන්නවා. අපේ තව ඉතින් යාළුවෝ දෙන්නෙක් කෙනා කිව්වා. ඇත්තටම ගොඩක් වීඩියෝස් වල තියෙන ඉතින් මාරාන්තික යකාටු ආගල කියලා නේද? අපි ඉතින් බලමු ඉතින් මාරාන්තිකයිද නැද්ද කියලා පොඩ්ඩක් ඉතින් උඩට ගිහිල්ලා කොහොමද view එක කියලා. ඔන්න ඉතින් අපි ඇවිල්ලා තියෙනවා. මම මොකද්ද මෙතනට කියන්නේ? මෙතන මොකද්ද කියන්නේ? යකාටුව. ඔව් ඔයාලා ගෙදරට මාමේ නම මොකද්ද? ප්‍රේමරත්න. ඔව් අපි ඇවිල්ලා තියෙන්නේ ප්‍රේමරත්න මාමයාගේ ළඟට. අපි පොඩ්ඩක් විස්තර ටිකක් අහලා බලමුනේ. මම පොඩ්ඩක් කියන්න පුළුවන් විස්තර ටික. සීතාවක රජුරෝණේ කාලේ ඔත්තු බලාපු ගල කියලා කියන්නේ. ඔත්තු බලාපු ගල. ඔව්. කියන්නේ ඕකේ නම් පිටකොටුවට පරන් ගියාපුවාම ආවද නැද්ද කියනවා බලනවා කියන්නේ ඒකින් තමයි. බලලා ගිහින් පණේ දෙනවා. එහා තව මහගලක් පේන එක නම් ඒක කොබෝතරා ගල කියලා ඒකත් ඒකට යන්න බැරිද? ඒකට යන්න බෑ මහා ගලයක යන්න ඕන. ඒක තමයි. සාමාන්‍ය අපේ පැත්තට එහෙම ඒ ගල හොඳට පේනවා. ඔයාලා ගියා කොහෙද? අවිසල් ටවුන් එකේ. ටවුන් එකේ? ඔව්. ඒ ගස් පන්දර අල්ලගෙන තමයි ඉන්න ඕනේ. ඒක ඉද්දි නේද? ඒ කියන්නේ ඒ තරම් ටිකක් පර්වතය වගේ තියෙන. ඔව්. ඉතින් ඒ බැරි වෙලාවත් ඒ පන්දරක් ගලවුනොත් එම ගල වලට. ගලෙන් පල්ලේ. ගලෙන් පල්ලේ. ඔව් නේ. එහෙනම් මාව ගිහිල්ලා එන්නද? ආ හොඳ මේ ඉන්න. හරි එහෙනම් අපි ගිහිල්ලා එන්න. හොඳයි. ඔන්න ඉතින් අපි මෙතනට ආවේ. මේ තමයි තියෙන අවසාන ගෙදර ඉතින්. අවසාන ගෙදර ඉතින් මෙතනින් අපි දැන් යන්නේ. දැන් මෙතනින් පස්සේ ආ ගෙවන්න. මෙතනින් පස්සේ ආ කැලේම තමයි. අපිත් ඉතින් තා කොල්ල දෙන්නෙක් ආ කොල්ල දෙන්න ඉන්න උඩ. ඉතින් එන අපිත් පිටිපස්සේ. එනවා පොඩ්ඩක් ඉස්සරහට ගිහලා බලමුනේ. Few moments later. I wake up to a little bit of drool on my pillow, feel like it's gonna be a bad day. Yeah, I'm tired of shit, and the coffee ain't hit yet, damn ain't that great. I don't wanna go to work, cause my boss is a jerk, and I'm not even that paid. I need a change. Few moments later. ඔන්න ඉතින් guys අපි දැන් භාගයක් දුර ඇවිල්ලා තින්නේ. ඔයාලට පේනද මෙන්න මේ පඩිපෙළ. පඩිපෙළ උඩට තමයි අපිට යන්න තියෙන්නේ ඉතින්. අයිත මේ පැත්තෙන් තිසර ඉන්නවා. ඇත්තටම පට්ට මහන්සි. ගොඩක් දුර ආවා. වතුර බෝතලයක් ගන්න නැතුව ආවා ඇත්තටම කිව්වොත්. අපි උඩට ගිහලා බලමු කොහොමද තත්ත්වය කියලා. ඒ තිසර. ඇත්තටම දැන් ගොඩක් දුර අපි දැන්ටම ඇවිල්ලා තින්නේ. අපිට තව ටිකක් යන්න තියෙන්නේ. අපි තේ සුට්ටක් ගිහලා බලමු. උඩට යමු. හොන්න guys ඉතින් අපි දැන්ට ගොඩක් උඩට ඇවිල්ලා ඉන්නේ. අපේ හංසක ඉන්නවා මේ පැත්තෙන්. අපේ තිසර ඉන්නවා අර පැත්තෙන්. යම්මත් තමයි ඉතින් කට්ටිය ඉතින් අද සුපිරි ට්‍රැවල් එකක් තමයි ආවේ. මාර ක්වොලිටි view එකක් තියෙන මාරම ලස්සනයි. උඩට ආවම තව උඩට යන්න තියෙනවා. අපි මේ මගක් දුර ඇවිල්ලා ඉන්නේ. ඔයාලත් මේ පඩිපෙළෙන් තමයි ඉතින් නැගගෙන එන්න ඕනේ. මාරම ක්වොලිටි. 1 hour later. උන්ට අපි දැන්ටම ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ. අතන මාරුසකට ඇවිල්ලා ඉන්නේ. ඔයාලා බලන්න ඉතින් පේනවා ඉතින් view එක. අතන මාර ක්වොලිටියක් තියෙන්නේ. මාරම ලස්සනයි. ඔයාලා මේක නගිත් guys බලාගෙන පරිස්සමෙන් නගින්න. මොකද මේ කණු තියෙන්නේ. ඇත්තටම පොඩ්ඩක් ඩේන්ජර්. එන කට්ටිය අනිවාර්යෙන් පොඩ්ඩක් සේෆ්ටි එකේ ඉන්න මේ බලාගෙන නගින්න අනිවාර්යෙන් නැත්තම්
රෝල් වෙලා ඒ පල්ලට කණු තියෙන ඇත්තට මාර ඩේන්ජර් වල උඩ පරිස්සමෙන් නගින්න view එක තමයි සරම quality උනට පරිස්සමෙන් guys 1 hour later. ඔන්න guys ඉතින් අපි ඇවිල්ලා තියෙන place එකට මේක තමයි යකාටුවාව හන්ද කියන්නේ ගල නේද ඔන්න ඉතින් අතරම බලන්න පුළුවන් මේ පට්ට ලස්සන view එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති සීතාවක අවිස්සාවෙල්ල තියෙන අනිවාර්යෙන් එන්න මේ මාර ලස්සන view එකක් තියෙන මේ පැත්තෙන් අපිට පේනවා අවිස්සාවෙ ටවුන් එක අතන මාර ලස්සන quality මාර quality එකක් තියෙන්නේ මේකේ කියන්න වචන නැහැ මාරම ලස්සනක් තියෙන්නේ මං කියන ඔයාලත් අනිවාර්යෙන් ඇවිල්ලා නැති කට්ටිය ඉන්නවා අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න මේක තියෙන්නේ හවිස්සාවෙල්ලේ එන්න ඕනි පනාවල පාරේ ඇවිල්ලා ඔයාලට තියෙනවා රංගේගම කියලා රංගේගම පැත්තෙන් පන්සල පාරට දාලා එන්න තියෙන්නේ මෙහෙට ඉන්නවා එන්න තිසර ඉන්නවා මේ පැත්තේ අපි තිසර මොනවද කියන්නේ තියෙන තිසර ඔයාලට ඔයාලත් ඇවිල්ලා මේ ලස්සන view එක බලන්න කියලා තමයි ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ අනිවාර්යෙන් අතර මාරම ලස්සනක් තියෙන්නේ තියෙන්නේ මේක අතර මාර ලස්සනයි ඔයාලට අවිසාල ටවුන් එක කොහෙට ආවත් ඔයාලට මෙන්න මේ පොට් එක පේනවා අනිවාර්යෙන් මාර view එකක් තියෙන අතර මාර ලස්සනයි ඔයාලත් අනිවාර්යෙන් ඒවල try කරලා බලන්න traveling කරන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවනේ අනිවාර්යෙන් එන්න අතර මාර ලස්සනයි යාළුවොත් එක්ක එන්න couples එක්ක එන්න අතර මාර quality එකක් තියෙන්නේ ඉතින් guys ඉතින් අපි පොඩ්ඩක් ඉතින් මේක ඇවිත් ඇත්තටම මේ පැත්තෙන් ඔයාලා ආවොත් එහෙම රෑතින් පේනවා ඇත්තටම කොළඹ ලාවට පේන්නේ ඉතින් හරියට පේන්නේ නැහැ ඇත්තටම view කොළඹ පේනවා ඇත්තටම ලාවට චූටි මීදුමක් වගේ සාමාන්‍යයෙන් පේන්නේ ඒ වගේ තමයි ඉතින් අපි වීඩියෝ එක එන්ඩ් කරන්න යන්නේ අපිත් එක දිගටම එන්න ඉතින් මේ වගේ travel videos දිගටම ගෙනා අනිවාර්යෙන් ඔයාලා මේ වගේ ලස්සන තැන් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලා කමෙන්ට් කරන්න අපි මේ තැන් වලටත් ඇවිල්ලා travel කරලා බලන්න අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් දාන්න අපේ තිසරගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න like කරන්න share කරන්න TPS Pro LK එහෙනම් ඉතින් අපි ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා I video එකකින් set වෙමු